I feel like you're hostage, now your lover hidden under covers. You only love me when you wake. I feel like that. ඉතින් බස් බාණ්ඩයක් ගෙනා. ඉස්සරහින් පොඩ නවත්තන රිවිව් එකක් කරමු. I feel like This is crazy. ඔන්න එහෙනම් අද ගෙනාවා අලුත්ම RAV4 6 gen එක. Toyota RAV4 කට මේක මේ කලින් මම දැකලා තියෙන එක වගේ නෙමෙයි. මේක පොඩ්ඩක් වෙනස් නේ. මොකද්ද මේක වෙනස? මේකේ වෙනස කියන්නේ නැත්නම් මේක 2026 අලුත් මොඩල් එක. 2026 අලුත්ම brand new මොඩල් එක. ඒ කියන්නේ 6 generation එක නේ? මේක 6 generation. ඒක තමයි පොඩි look එක සම්පූර්ණ වෙනස් කරලා තියෙනවා. වෙනස් කියන්නේ මේකනේ අනික පේනවා ඉස්සරහා බෆර් එක ගත්තාම. ඔව්. මේ බෆර් එක තමයි ග්‍රිල් එකයි මේ ෂේප් එකත් එක මේක සම්පූර්ණ තනි පැනල් එකක් විදිහට තමයි අවිලා තියෙන්නේ. සිංගල් යුනිට් එකක් විදිහට නේ? සිංගල් යුනිට් එකක් විදිහට තමයි මේක අවිලා තියෙන්නේ. ඒතර මේක මේ ලයින් එක ඒකත් එක්ක නිකන් මේ වෙහිකල් එකේ අමුතුම රගඩ් ෆීලිංగ్ එකක් තියෙනවා. ස්පෝර්ට් ලුක් එකක් වගේ. ස්පෝර්ට් ලුක් එකක් තියෙනවා. බලන්න මේ. මෙතන තියෙන මෙටලික් ගතියයි මෙතන එකයි මේ ෂෙල් එකයි මේ සෙට් එකම ගත්තම මේ එකම හැන්ඩ්ලක් විදිහට මේක බලාගන්න පුළුවන්. ඉතින් යාරි ගියාම මේ වෙහිකල් එකේ හෙඩ් ලැම්ප් එක LED හෙඩ් ලැම්ප් එකක් ඇවිල්ලා තියෙනවා. හරි. ඩේ ටයිම් රනින් ලයිට් එක තමයි මේ ඔන් වෙලා තියෙන්නේ. එතකොට DRL සිස්ටම් එක තියෙනවා. පල්ලෙහාට ගියා. පස්සේ ෆොග් ලැම්ප් එක බලා ගන්න පුළුවන්. හරි. එතකොට මේ ෆොග් ලැම්ප් එකේ මෙතන පාකින් සෙන්සර්ස් ඇවිල්ලා තියෙනවා. ඉස්සරහ ග්‍රිල් එක ගත්තොත් අසන් මෙතන සෙන්සර් එකයි මෙතන සෙන්සර් එකයි මෙතනයි සෙන්සර්ස් හතරක් තියෙනවා නේ. හරි. ඉතින් බසයන් අපිට මේක බලා ගන්න පුළුවන් 18 inch low wheel එකක් එක්ක ටයර් එක තියෙනවා. 18 inch alloy wheel තියෙන්නේ නේ. 18 inch alloy wheel තියෙන්නේ. එතකොට මේකේ ටයර් නම්බර්ස් ගත්තොත් මේ විදිහට රේටින් එක බලා ගන්න පුළුවන්. 35 R80 ටයර් එකක් තියෙනවා. එතකොට මේකේ ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් දෙකම ඩිස්ප්ලේ එක තමයි ඇවිල්ලා තියෙන්නේ නේ. දැන් ඔයාලට බලන්න මෙතන ඇතුලේ තියෙනවා ඒක. පිටිපස්සට ආවත් මේකේ පිළියෙල එක ගත්තොත් ඒකේ තියෙන ඩිස්ප්ලේ එක තමයි තියෙන්නේ නේ. හරි. අපි එතකොට මේකේ මේ බොඩි ස්ට්‍රක්චර් ගැන කතා කරොත් මොන වගේ දේවල් ටිකක්ද අපිට දැනගන්න තියෙන්නේ? ස්ට්‍රක්චර් ගැන කතා කරලා ඇස්තරම් මේකේ මම අර කලින් කිව්වා වගේ නම් මේකේ මානම රගඩ් ලුක් එකක් තියෙනවා. ඒත් එක්කම මේකේ ඇරෝඩයිනමික් පැත්තට පොඩ්ඩක් බඩ කරලා තියෙනවා නේ. ඇරෝඩයිනමික් ගතිය තියෙනවා. මෙතනින් මේ එන ෂේප් එක මෙතනින් ගත්තම ෂේප් එක මෙතනින් ගත්තාම එන ෂේප් එක ඒ හැම එකක්ම ගත්තාන් පස්සේ මේකේ ඇරෝඩයිනමික් විදියට තමයි හදලා තියෙන්නේ නේ. එතකොට මේකේ සයිඩ් මිරර්ස් ගැන ගත්තත් පොඩි දෙයක් තියෙනවා නේද ඔයාලට කියන්නේ? මිරර්ස් ගැන කතා කරනවා නම් ඇෂන් ඇත්තටම මේකේ මේ කොලැප්සබල් සයිඩ් මිරර්ස් තමයි ඉන්නේ නේ. දැන් මම එක කරලා පෙන්නුවොත් මේ විදියට සයිඩ් මිරර් එක සයිඩ් කරන් ඉන්නවා. කොලැප්ස් මේ සයිඩ් එකෙන් ඇවිල්ලා විග්ගල් එකක් වැදුනා. මේක ආයමත් නැවත මේ දෙකට ගත්තා. හරි. මේකේ මෙතන සයිඩ් මිරර් එක යටි මේකේ පැනෝරමික් view කැමරා එක ඇවිල්ලා තියෙනවා නේ. මෙතන සිග්නල් ලයිට් එක බලා ගන්න පුළුවන්. ඒකෝර මේකේ ෂේප් එකක්. තවදයක් මේක කියන්න ඕනේ මේකේ BSM සෙන්සර් එක තියෙනවා. BSM සෙන්සර් එක මෙතනින් මේ විදිහට මෙතන බ්ලයින්ඩ් ස්පොට් පොයින්ට් එක නේ. ලයිට් ස්පොට් පොයින්ට් එක. ඉතින් දැන් අපි වාහනේ ඉස්සර ගැන කතා කරානේ. ඔයාලට වාහනේ පිටිපස්ස ගැන මොකද කතා කරන්නේ? පිටිපස්ස ගැන කතා කරොත් තමයි අතරම පිටිපස්සේ මේ වෙහිකල් එකේ RAV4 එකේ ගොඩක් ලොකු වෙනසක් තියෙනවා පරණ වෙහිකල් එකට වඩා. මේකේ කම්බිනේෂන් LED ලැම්ප් එකක් ඇවිල්ලා තියෙනවා. එතනින් එහාට ගියාම පස්සේ මේකේ බූට් එකේ ඩිකිඩෝ එකේ උඩම තියෙනවා මේකේ එකක් LED එකක් තියෙනවා නේ. ස්ටොප් ලැම්ප් එක. ස්ටොප් ලැම්ප් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ වයිපර් එක මෙතනින් ගත්තම Toyota logo එක ඇවිල්ලා තියෙනවා. Toyota logo එක ටිකක් ඩීප් කරලා කළු කරලා තියෙනවා නේ. කළු කරලා තියෙනවා. ඒත් එක්කම මේගොල්ලෝගේ ගොඩක්ම පේන දේ තමයි මේගොල්ලන් RAV4 කියන බැජ් එක. RAV4 කියන නම මේගොල්ලන් මීටන් එක ගොඩක් ඉස්සරහට ආගෙන තියෙනවා. ටිකි ලයිට් එක මෙතන මේකේ ලයිට් එක ඇඩින් බලා ගන්න පුළුවන්. හරි. රියර් කැමරා එක බලා ගන්න පුළුවන්. ඉතින් බලන්න දැන් පස්සේ ඩිකිඩෝ එකේ හයිබ්‍රිඩ් සිම්බල් එක තියෙනවා නේ. සිම්බල් එක තියෙනවා. E4 එක තියෙනවා නේ. E4 එක සිම්බල් එක. මේක ගත්තොත් පිටිපස්සේ පාකින් සෙන්සර්ස් හතරක් ඉස්සරහා වගේම බලා ගන්න පුළුවන්. අහන්න මම වල මේක තව පොඩි දෙයක් පෙන්නන්න. මොකද? මේක ගත්තොත් සන ඔයා දන්නවද මෙන්න මේකින් ඉන්ඩිකේට් කරන්නේ මොකක්ද කියලා මෙන්න මේ ලයින් එකේ. ඔව්. මේ කැල්ල මම දන්නවා. මේ කැල්ලේ ඔයා මං කියන්නේ හරිද කියලා කියන්න. මෙන්න මේ කැල්ලෙන් තමයි වාහනේ පළල හරියටමයි. මොකද මේ බොඩි ෂේප් එකත් එක්ක මේකේ අපි එළියෙන් බැලුමට පස්සේ පේන්නේ ටයර්ස් ටික එළියට පැනලා. හැබැයි ඇත්තටම බොඩි ලයින් එක ගන්නවනේ පිට මේ රේඛාවට තමයි මේක ගන්න.
මේරිකාවත් එක්කෙන විට් එක තමයි විඩ්ත් එක තමයි වෙහිකල් එකේ විඩ්ත් කියලා අපි එක කියලා අපි අනිවාර්යෙන් ගන්න. රයිට් ඉතරසන් මේක ඔව්. මේ එරෝඩයිනමිකල් ෂේප්ස් වලින් එතකොට මේ ෂේප්ස් වලින් මේ ස්පොයිලර් එකේ තියෙන ෂේප් එක එතකොට මේ ඇන්ටනා එකේ තියෙන ෂේප් එකෙන් තමයි මේ වෙහිකල් එකේ ගුලන් කපාගෙන යන්න පුළුවන් ෂේප් එකට තමයි ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. මොකද ඒකෙන් අපිට ෆෝල්ඩ් ඉකොනොමි ඉතුරු කරගන්න පුළුවන් නේ. ගොඩක් ඒකේ ෆුල් ඉකොනොමි ඉතුරු කරගන්න. එතනසන් මේකේ ෆුල් ඉකොනොමි එක ගත්තොත් විශේෂයෙන්ම කතා කරන්නේ මේක සාමාන්‍යයෙන් ලිමිට් එකකට කිලෝමීටර් 18 19 වගේ ලෙවල් එක මේක ෆුල් එෆිෂන්ට් එක තියාගන්න පුළුවන් නේ. ගන්න පුළුවන්. අසන් අපි මේක ඇතුළට නැගලා බලමුද? බලමු. හරි ඔය පැත්තෙන් නගින්න මාරෙන් නගින්න. කොහෙන්ද පටන් ගන්නෙ? ඒක නේ කියන්නේ. මුත්තන් ගොඩයි හතර වටේ. හතර වටේ. හතර වටේට මුත්තන් ගොඩයි වල හිතා ගන්න. මොකක්ද අහන්නේ? ඇත්තටම මචං මේ වෙහිකල් එකට නැග්ගාම දැන් මම පැදගෙන යනකොට මේකේ ස්පෝර්ට් මෝඩ් එක ගත්තත් මේකේ මාර මෝඩ්ස් ගොඩක් තියෙනවා, මාර ෆීචර්ස් ගොඩක් තියෙනවා, වෙහිකල් ඩ්‍රයිවිං සිස්ටම්ස් තියෙනවා. අපි එකින් එක කතා කරලා බලමු. එකින් එක තරම්. හරි අෂා. අපි මේකේ ස්ට්‍රීම් වීල් එකෙන් පටන් ගමු එහෙනම්. ඔය පැත්තෙන් ගමු. හරි. මේකේ ස්ට්‍රීම් වීල් එක ගත්තොත් මේකේ මල්ටි ෆන්ක්ෂන් ස්ට්‍රීම් වීල් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මුත්තන් ගොඩක් කරලා තියෙනවා. බොතම් ගොඩක් ඇවිල්ලා තියෙනවා වෙහිකල් එකේ. මෙතන මේ පැත්තෙන් ගත්තොත් මල්ටි ෆන්ක්ෂනල් ඩිස්ප්ලේ එක කන්ට්‍රෝල් කරන සෙටප් එක තමයි මේ පැත්තේ ඇවිල්ලා තියෙන්නේ. ඒකයි ඔඩියෝ අප් ඇන්ඩ් ඩවුන් වොයිස් රෙකග්නිෂන් මේ පැත්තේ තියෙනවා. ඔය පැත්තේ මොකක්ද තියෙන්නේ? මේ පැත්තේ තියෙනවා ක්‍රූස් කන්ට්‍රෝල් තියෙනවා, ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල්, ඊට පස්සේ ලේන් ඩිපාචර්, ඊට පස්සේ ගත්තාම මේකේ ක්‍රූස් කන්ට්‍රෝල් එකේ ස්පීඩ් එක අඩු වැඩි කරනවා. එතකොට මෙතන මේ මොකද්ද? ඒකේ තියෙන ෂාන් ඒක Toyota safety sense එකේ අලුතෙන් ආපු ෆීචර් එකක්. ඕකේ තියෙන අපි vehicle එක drive කරන් යනකොට මේ ওই sensor එකෙන් indicate කරන අපි ඇස්පිල්ලම් ගන්න විදිහ ගැන. එතකොට ඒකත් එක්ක ඩිටෙක්ට් කරගෙන vehicle එක අපේ මහන්සිය වගේ alert එකක් අරගෙන හරි. ඒකත් එක්ක vehicle එකේ control එකක් vehicle එකේ තියාගන්න මේ තමයි මේ vehicle එකේ Toyota safety sense තියෙනවා. තියෙනවානේ. Toyota safety sense මේ vehicle එකේ තියෙනවා 100ක් වෙනවා. හරි. රිසර්චන් විශේෂයෙන්ම ගත්තොත් මේකේ මේ පැත්තේ තියෙනවා signal light on off කරන එක. ඒතර මේකේ auto මේකේ fog light දාන එක තියෙනවා. auto headlight on off වෙන system එක දාන්න පුළුවන්. fog light වල වෙනම තියෙනවා. signal lights තියෙනවා. එතනින් එහාට ගියාන් පස්සේ මේ side එකේ තියෙනවා ෂාන් washer එක, ඊට පස්සේ පිටිපස්සේ rear washer එක, rear glass washer එක, rear wiper එක, ඒ front wipers ඒ ටික ඔක්කොම adjust කරගන්න එක මෙතන තියෙනවා. ඒකේ ස්ටීරින්గ్ වීල් එක telescopic adjustment එහෙම තියනවද? මේකේ තියෙනවා. ආ මේක ගන්න. මේක ගත්තොත් ෂාන් මට තියෙනවා. ටෙලස්කෝපික් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒතර මේක අප් ඩවුන් කරන එක මේ විදිහට බලන්න. තමන්ට ඕන විදිහට adjust කරගන්න පුළුවන් නේ. ඔය විදිහට adjust කරගන්න පුළුවන්. මට අවශ්‍ය ගාන මේ ගන්න දීලා මට මෙතනින් adjust කරගන්න පුළුවන්. හරි. මේක දෙක මට ඕකේ විදිහට. මචං මේකේ ස්ටීරින්ග් වීල් එකේ මේ ඩෝ පැනල් එකට ආවම ඩ්‍රයිවර් ඩෝ පැනල් එකට ආවම පස්සේ මේ මුළු මේ ඒරියා එක මේක soft touch එකක් විදිහට යන්නේ නේ. මේ නිකන් ලයිට් කලර් එකක් වගේ යන්නේ. ඒ ටික ඔක්කොම soft touch තියෙන්නේ. මෙතන ටික hard leather එකක් තියෙනවා. hard leather එකක් soft touch. හැබැයි මේක මේ leather එකක් තියෙනවා. plastic finishing එකක් අපිට දැන් තියෙන්නේ මෙතන විතර. හරි. එතනින් එහාට ගියාම මේ බටන්ස් ටික ගැන ගත්තාම අර මේ ඩෝ හැන්ඩල් එක ගාව බට්ස් එක තුනක් තියෙනව නේද? ඔව් එතන තියෙන්නේ සීට් එක ඇඩ්ජස්ට් කරගන්න ටික. ඒ කියන්නේ අර මේ 1 2 කියන ඔය අපිට සිට් එක සෙටප් කරලා මෙමරි විදිහට තියාගන්න පුළුවන් නේද දෙන්නෙක්ට වගේ. අපි vehicle එකට නැගිට්ටාම අපි කලින් ඇඩ්ජස්ට් කරලා තිබ්බ සේව් කරගන්න පුළුවන්. කියන්නේ ඔව්. අපි vehicle එක අපි හිතමු දෙන්නෙක් යූස් කරනවා කියලා ගෙදර. ඔව්. මේ vehicle එක යූස් කරන දෙන්නට ඒ දෙන්නට ඕන විදිහට vehicle එක සීට් එක ඇඩ්ජස්ට්මන්ට් තියාගන්න පුළුවන්. විදි දෙකකට සේව් කරලා. ඒතර නැග්ග ගාම මේ අදාළ එක්කෙනාගේ නම්බර් එක ප්‍රෙස් කරාන් පස්සේ vehicle එක ඇඩ්ජස්ට් වෙනවා. හරි. එතනින් එහාට ගත්තාම මෙතන තියෙනවා ඔටෝමැටිකලි එක මේක Retract. මෝඩ් එකට දාන්න රිට්‍රැක්ට් එකට දාන්න පුළුවන් නේ. දැන් මේ තමයි නැග්ගම පස්සේ ඒක හරි. කැමති අපි ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ෂටර්ස් අන්ලොක් කරගන්න පුළුවන් ෆීචර් එක තියෙනවා. අද ඔය ටික තමයි ෂන් කතා කරන්න තියෙන්නේ අපිට. හරි. එතකොට මේ මම මේ වාහනේ ඇතුල් වෙච්ච වෙලාවෙ ඉඳන් හරිද මම මේ දැක්ක දෙයක් තමයි මේ සෙන්ටර් කන්සෝල් ඒරියා එකේ. මේ බටන්ස් ටිකක් තියෙනවා. ඩ්‍රයිව් මෝඩ් කියලා තියෙනවා, EV මෝඩ් කියලා තියෙනවා, ට්‍රේල්ස් නෝ මොනවද මේ ටික? මේකේ ගත්තොත් ෂන් මොඩ්ස් 7ක් තියෙනවා අතරම. ඊනොට ආනිකම ඩ්‍රයිව් මෝඩ් කියන එක බලන්න. තියෙන normal driving mode එකක් තියෙනවා, eco තියෙනවා, sport තියෙනවා, custom එකකුත් තියෙනවා නේ. custom එකේ මොනවද කරන්න පුළුවන්? අපිට custom එකේදී power train එක වෙනස් කරගන්න පුළුවන්, steering එක වෙනස් කරගන්න පුළුවන්, air condition වෙනස් කරගන්න පුළුවන් නේ. හරි. එතකොට මේ තව mod එකක් නෙමෙයි trail mod එක කියන එක. ට්‍රේල් මෝඩ් එක කියන එක තියෙන්නේ ඇතරම ටිකක් බොරළු වගේ තියෙන පාරක යන්න ට්‍රේල් මෝඩ් එක. හිම mod එකකුත් තියෙනවා නේ. හිම මෝඩ් එකක් තියෙනවා. ස්නෝ මෝඩ් එක. ආයෙ තව තියෙනවා EV mod එක. EV මෝඩ් එක තියෙනවා. එතකොට ඔක්කොම mods ඇවිල්ලා කීයද 7ක්? ඔක්කොම මෝඩ්ස් 7ක් තියෙනවා. ඊට මට මේකේ තව පේන දේ තමයි මේකේ AC air condition එක interior එක air condition
ඔක්කොම චෙක් කරගන්න ඩීටේල් තියෙන්නේ මේ ඩිස්ප්ලේ එකේම. විදුරෂන් මේ දැන් මේකේ ඩිස්ප්ලේ එකෙන් පල්ලෙහාට ආවෙන් පස්සේ මේ මෙතන තියෙන ෆීචර්ස් ටික ගැන පොඩ්ඩක් මෙතනත් අපිට ස්පෙෂල් ඒවා ටිකක් තියෙනවා. මෙතන අපිට ඇවිල්ලා තියෙනවා වයර්ලස් charging slot දෙකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා 45 watt USB charging port දෙකක් ඇවිල්ලා තියෙනවා. driver පැත්තටයි passenger පැත්තටයි. එතකොට අතර මේකේ එක සැරේ ඔව් හතරකට වගේ charge කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා panoramic mount එකක් ඇවිල්ලා තියෙනවා. චුට්ටක් ඒ බටන් එක ප්‍රෙස් කරමු. අපිට ඇවිල්ලා තියෙනවා මේක ඇවිල්ලා ඇත්තටම මේ 540 ආක හතර වටේටම හරව බලන්න පුළුවන් වාහනේ. ඉතින් අර vehicle එක නිකන් යට අදින level එක පවා ඒකේ indicate වෙනවද? ඒක නම් මන් දන්නේ නැහැ. ඒ උනාට මේ ඒක නම් දන්නේ නැහැ. මේ හතර වටේ හරව බලන්න පුළුවන් හොඳ view එකක් ඇවිල්ලා තියෙනවා. සහ මේ පැත්තේ පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා 3D කියන option එක මොකද? 3D option එක තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. 3D තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. හරි. හරි. ඊට පස්සේ මේ පැත්තේ මේතන down hill assist එක තියෙනවා. ආය traction on off එක තියෙනවා. ඊට පස්සේ brake hold එක තියෙනවා. decision අපි මේ පොඩ්ඩක් මේ armrest එක ගැන අපි කතා කරමු. armrest එක ගැන ගත්තොත් එහෙම armrest එක මේකේ තව එකක් තියෙනවා සුපිරි වැඩ. මේක මේ පැත්තෙන් අරින්නත් පුළුවන්. මේ පැත්තෙන් අරින්නත් පුළුවන්. අපිට ඔන්න මේ දෙකම අරගෙන අනිත් පැත්ත දාන්නත් පුළුවන්. මේක ඇත්තටම නේ. දැන් මේක ඔයාලට එතකොට මොකක් හරි දෙයක් බඩුවක් තියාගන්න මොකක් හරි කෑමක් තියාගන්න මොකක් හරි තියාගන්න ඕන නම් අපිට මේ විදිහට යූස් කරන්න පුළුවන්. නැත්නම් අපිට normal ගමනක් යනකොට armrest එක විදිහට use කරනවා මම හිතනවා යනවනම් මේ පැත්තට මේ විදිහට යූස් කරන්නත් මේ ප්ලාස්ටික් නේ මේකේ soft touch එකක් තියෙනවා. ඔව්. අපි දැන් මේක අයින් කරලා පස්සේ හොඳ කැබින් ඒරියා එකක් ඇවිල්ලා තියෙනවා මෙතනට. මෙතන 12 volt output එකක් තියෙනවා. මෙතන type C port එකක් තියෙනවා. මෙතන තියෙන මේක charging එක ගන්නන්නේ මේක data input කරන port එකක් තමයි මෙතන තියෙන්නේ. ඒක ඇත්තටම හොඳ feature එකක්. ඔව්. මෙතනින් එහාට ගියන් පස්සේ gear knob එක මෙතන අපි මේකේ සාමාන්‍ය මේකේ තියෙන මේ view එක ගැන අපි කතා කරමු කෂා. මේක ගත්තොත් එහෙම ඇත්තටම මේ මට පේන්නේ ඔයාම කියන්නේ ඔයාගේ ඩ්‍රයිවිං view එක කොහමද ඔයාට? ඇත්තටම මේකට නැග්ගම මම නම් ගෂන් මුලින්ම දැනෙන්නේ මේ vehicle එක මේ හොඳ rugged විදිහට use කරන්න හදලා තියෙනවා කියන එක. ඒක හොඳ මේ clearance එකක් පේනවා ඉස්සරහ එන්නේ. එකක් පේනවා ගත්තාම vehicle එකේ වුණත් අනික මේ dashboard එකත් පොඩ්ඩක් symmetric වගේ නිකන්. ඔව් ලස්සනට තියෙන balance dashboard එකක් කිව්වොත්. dashboard එක. අනික මෙතනත් storage මොකක් හරි storage compartment එකක් වගේ තියෙනවා. තව විශේෂම දේ තමයි මේකේ ගොඩක් storage ගොඩක් අපිට තියන්න Google spaces ගොඩක් තියෙනවා. මේකේ තියෙනවා manuals තියෙනවා. නෝල් ටික අයින් කරමුකෝ. අයින් කරලා පස්සේ මේකත් damping කැබියක් තියෙන්නේ. ඉතින් අපි මේ dashboard එක ගැන පොඩ්ඩක් කතා කරමු. මේකේ අර දැන් ඇත්තටම කිව්වොත් මේ ඩෝ එකේ යන මේ ලයින් එකේ ඉඳන් යන ලයින් එක continuous line එකක් වගේ තියෙනවා. ඒතර හොඳ balance look එකක් තියෙන නේද? driver ට passenger ට දෙන්නට balance look එකක් තියෙන්නේ. ඒ වගේම මේ මෙතන තියෙනවා speakers දෙකක් තියෙනවා ඉස්සරහට පිටසේ මේකේ ඔක්කොම speakers 6ක් ඔක්කොම තියෙනවා 6ක් තියෙනවා. speakers 6ක්. දොරවල් 4යි ඉස්සරහ 2යි. airbag passengers වලට තියෙනවා. airbags ගැන කතා කරන්නේ නේද? airbags airbags. මේකෙදි ඉතින් අනිවාර්යෙන් මෙතන තියෙන airbag එක කියනවා. driver passenger airbags 2යි. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා side එකේ airbags දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ ස්පෙෂල් ඩීටේල් එක තමයි දැන් මෙතන මේ airbag එක තියෙනවා. මේ airbag එක මෙතනින් පිටිපස්ස යන පැසෙන්ජරයි ඉස්සරහ යන පැසෙන්ජරයි දෙන්නට දෙපැත්තට මේ airbag එක ඉන්ඩිකේට්. ඊට පස්සේ අපි මේ ඒරියා එක ගැන පොඩ්ඩක් කතා කරමු. අපිට ඇවිල්ලා තියෙන්නේ මොනවද ඔයාගේ පැත්තේ තියෙන්නේ? මගේ පැත්තේ නම් ඇවිල්ලා තියෙනවා sunrise එකේ ඕපන් කරද්දිම මෙතන මේ ලයිට් එකක් පත්වෙනවා. ඊට පස්සේ තියෙන mirror එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා sunglass holder එකක් තියෙනවා. ආශාන් අපි මේකේ තියෙන මේන්ම කියන්නේ මම කැමතිම ෆීචර් එකක් තමයි මේ මොකක්ද sunroof එක? sunroof එකයි මූණ. ඔව් ඒක උඩ බලන් යන්න පුළුවන් නේද? බලන් යන්නේ නෙවෙයි. හරි. මම මේක අරින්නද? හරි බලමු. මේක ඇවිල්ලා තියෙන්නේ සම්පූර්ණම roof එකනේ. sunroof panoramic එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒකට shade එක අපිට on off කර අයින් කරගන්න පුළුවන්. මේක මාර ඒරියා එකක් ආව වෙනවා කියන්නේ. අපිට මේකේ තව ඇවිල්ලා තියෙනවා මං හිතන්නේ tilt එකක් තියෙනවා නේ? tilt එක තියෙනවා.
මේක ඕපන් කරගන්න පුළුවන්. ඔව් සම්පූර්ණ ඕපන් කරගන්න පුළුවන් නේ ෆුල්ම එච්චරද ඔව් එකක් යන්න පුළුවන් නේ ෆුල්ම මේ ප්‍රමාණය. එතකොට අය මොකක්ද ඇවිල්ලා තියෙන්නේ එතන ටිල්ට් එකක් තියෙනවා ඒ ටික තමයි එතන තියෙන්නේ නේ අය මොකක්ද තියෙන්නේ ටිල්ට් එක විතරක් ඔන් කරගන්න පුළුවන් ඕපන් කරගන්න පුළුවන්. මම හිතන්නේ ඔය ඔප්ෂන් එක ගොඩක්ම ඉන්නේ නැහැ මේ vehicle එකේ heat වෙලා තියෙන වෙලාවට මේ ඒරියා එකේ තමයි මම හිතන්නේ heat එක වැඩිපුරම රැඳිලා තියෙන්නේ. ඒ heat එක ඉක්මන් කරලා එළියට යවන්න ඕන නිසා තමයි. තව මේකේ මේ සුපිරි ෆීචර් එකක් තියෙනවා මම ඔයාලට බහලා පෙන්නන්නම් ගා ඒ මොකක්ද? රිමෝට් එකෙන් ගන්න පුළුවන් පොඩි ට්‍රික් එකක් බලමු හරි මේක තමයි vehicle එක. එතකොට මෙතන තියෙන්නේ sunglasses holder එකක් නේ. sunglasses holder එකක් තියෙනවා. සංග්ලාස් හෝල්ඩර් එක තියෙනවා එතකොට මේ මෙතන ඇවිල්ලා තියෙන ලයිට් කන්ට්‍රෝල් ඔක්කොම ටච් විදියට ඇවිල්ලා තියෙන්නේ නේ ටච් විදියට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ මෙතන දැන් මේක ඇවිල්ලා මේ පැත්තේ. එතන මේකේ ලයිට් එකක් කියලා එහෙම පේන්නේත් නැහැ. මේ පැත්තේ කොන් කරන්න මේ පැත්තෙන් කරන්න මේ පැත්තේ ලයිට් එක on කරලා හරි ඒක ඔව් එතකොට මෙතන door එක on කරලා ඒක ටච් එකක් තියෙන්නේ. මෙතන indicate වෙනවා door. එතකොට මේකේ මේ rear view mirror එක ඒකත් ඇවිල්ලා මේ auto dimming rear view mirror එකක් තියෙන්නේ නේ ඒ කියන්නේ ඒකේ ගත්තොත් මෙතන තියෙන sensor එක හරි ඒකේ පිටිපස්සේ vehicle එකේ headlight එක අනුව මේක automatically auto dim වෙනවා auto හරි dim වෙලා අපේ හැට වදින direct light එක පල්ලයට දාන්නවනේ පල්ලයට දාලා අපිට වෙනම මෙතනින් එහාට කතා කරලා පස්සේ ඇත්තටම මේකේ seat එක ගැන කතා කරන්නේ seat adjustment නේ comfortable seat එකක් තියෙන නිසා මේකේ seat adjustment තියෙනවා අපි මේ door එකේ කතා කරා වගේම seat adjustment එක කරගන්න තියෙන්නේ මෙතන මේකේ හොඳ feature එකක් තියෙනවා drive එකේ කොන්ද එන ඒ ටික පවා මේකේ මේ adjust කරගන්න පුළුවන් මම නැත්නම් බහලා ඉන්නවා මම එන්න හරි මේක තමයි seat controls ටික මේ විදිහට බලා ගන්න පුළුවන් මේ සීට් එකේ මොන වගේ කන්ට්‍රෝල්ස් එකක්ද තියෙන්නේ එතන seat එක මෙතන පිටිපස්සට කරගන්න පුළුවන් ඉස්සරහට කරගන්න පුළුවන් හරි ඊට පස්සේ seat එක මෙතන up down කරගන්න පුළුවන් හරි seat එක උඩට පල්ලෙහාට කරගන්න පුළුවන් ඒතර මෙතන ඉස්සරහ කොටසින් විතරක් මේක adjust කරාම බලන්න පුළුවන් මේ seat එකේ කියන්නේ අපේ මේ ධනිස්සෙන් පල්ලෙහාට ටික ක්ලික් වෙන ටික උඩට අපිට adjust කරගන්න පුළුවන් ඒ කියන්නේ කකුලට ලොං ක්ලික්ස් යනකොට ඒක මාර වැදගත් නේ ඇත්තට මේක මාරම වැදගත් ඩ්‍රයිවර්ට හරි seat එකේ අපි abnormal මේ විදිහට adjust කරගන්න පුළුවන් එතකොට මේ මේක රවුම් බටන් එකක් තියෙන්නේ මොකක්ද ඒක තියෙන්නේ drive එකේ කොන්දට අතන මේ ඒකත් හොඳ ෆීචර් මම හිතන්නේ කැමරාවල ඩිටෙක්ට් වෙන එකක් නැති වෙයි දන්නේ නැහැ මොකද ඒක මාරම ෂාප් කලින් try එක. දැන් මේක මම උඩරම ඉස්සරහින් තියෙන්නේ දැන් වල සමහර තමයි මේක පොඩි ප්‍රමාණයකින් පිටිපස්සට යනවා මම හිතන්නේ කැමරාවට නම් අල්ල ගන්න අමාරුයි ඒක අමාරු. ඒ කියන්නේ අපි මේකේ එහෙම ඉඳගත්තාම විතර දෙපැත්තෙන් පැක් වෙනවා මේක මේ දෙපැත්තෙන් විතර පැක් වෙනවා ඒකෙන් ගයිර මොකද කම්ෆර්ටබල් විදිහට සීට් එක ඇඩ්ජස්ට්මන්ට් එක කරගන්න පුළුවන් හරි අපි එහෙනම් පිටිපස්ස ගැන පොඩ්ඩක් බලමු නේද මොකද එක්ස්පීරියන්ස් දෙන්න එක්ස්පීරියන්ස් යන්නේ කොහමද කියන්නේ වත් කොහමත් හතරේ පහේ මිනිස්සු ඉන්නේ ඔයාට කොහමද මාරම කම්ෆර්ටබල් ඔයාලා එතකොට මේ අපි දැන් පැසෙන්ජර් පැත්තට ඉඳගත්තානේ බැලුවම හොඳ ලෙග් රූම් එකක් තියෙනවනේ තියෙනවා ඒ වගේම හෙඩ් රූම් එකක් හොඳ තියෙන හෙඩ් රෙස්ට් තුනක් තියෙනවා අතන තුන් දෙයක් යන්නේ ආම් රෙස්ට් එකක් තියෙනවා කප් හෝල්ඩර්ස් තියෙනවා ආම් රෙස්ට් එක කප් හෝල්ඩර්ස් තියෙනවා ඊට පස්සේ මේක අයින් කරලා පස්සෙත් තුන්වෙනියට පස්සෙන් යන්න පුළුවන් නේ හරි මම සම්මුතින් මම සීට් එකට මෙතන උඩින් නම් මරණ උඩින් තියෙන්නේ නම ඔය ඉතින් පඩියෙක් නෑ හැබැයි මේ පොඩි ළමෙක් වගේ නේ ලොකු කෙනෙක් කරන්නේ ඉතින් ඉතින් කවුද තියගෙන පුළුවන් නේ එතකොට මේ ගැන කතා කරමු මොනවද තියෙන්නේ අතන තියෙනවා සායන් අතන පිටිපස්සේ පැසෙන්ජර්ස් දෙන්නටම සීට් හීටර්ස් ඇවිල්ලා තියෙනවා ඊට පැසෙන්ජර් Type C port දෙකක් තියෙනවා ෆෝන් charge කරගන්න පුළුවන් dual AC තියෙනවා නේ control කරගන්න ඉස්සරහට Type C port දෙකක් තියෙනවා මෙතන Type C port දෙකක් තියෙනවා data in කරන port එකක් මේක ඇතුලේ තියෙනවා ඉස්සරහා වොට් 45 නේ මම මෙතන තියෙන 15 තියෙන්නේ හරි එතකොට අපි මේක ඇතුලේ ඉන්ටීරියර් ඔක්කොම වගේ දේවල් කතා කරා නේද අපි මේක රියර් කම්පාර්ට්මන්ට් එක බලමුද ඔව්
මේක ඇතුළට ගියට පස්සේ හොඳ ඉඩක් පේනවානේ. බෝට් ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් අපිට මේ අර වින් කරගන්න පුළුවන් නේද මේ ඉතින් බඩුවක් මොකක් හරි දාන් යනකොට එකක් මොකක් හරි අපි දාන් යනකොට පිටිපස්සෙන් ඒ කියන්නේ ඇතුලෙන් ඇක්සස් කරන්න බැරි වෙන විදිහට මෙන්න මේක දාලා වින් කරගන්න පුළුවන් නේ. මේ ස්පෙයා වීල් එක කොහමද? මේක ස්පෙයා වීල් එක ප්‍රශාන්ත් මේකේ සාමාන්‍ය අපිට එන ටයර් එක වගේම හරි 18 ඉන්ච් ඇලෝ වීල් එකක් එක්ක ස්පෙයා වීල් එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ස්පෙයා වීල් එක තැලෝ වීල් එකක් නේ. ස්පෙයා වීල් එක තැලෝ වීල් එකක්. ඔය පැත්තේ තියෙන ටයර් එකේ තියෙන ඇලෝ වීල් එක වගේම මේකේ තියෙන ඒ විදිහටම සේම් පොඩක් ඉරිලා බලමු. බලමු. මේකේ ඒ විදිහටම සේම් ඇලෝ වීල් එක බලා ගන්න පුළුවන්. සේම් ඩිසයින් එක තියෙන්නේ. සේම් ඩිසයින් සේම් එක. මේක බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට ගත්තොත් මෙතන පොඩි ස්ටෝරේජ් එකක් තියෙනවා. මෙතන අපිට මොනවා හරි දාගෙන යන්න පුළුවන් නේ. දාගෙන දෙයක් යන පුළුවන්. මෙතන අතරම 12 වෝල්ට් එල්ට ගන්න පුළුවන් නේ. තියෙනවා. මේක මේ හතර පැත්තෙම දීලා තියෙනවා. මොකක් හරි අපි ගැට ගහන් යනවා නම් මොකක් හරි මැද තියලා ගැට ගහන් යනවා නම් මේ හතර පැත්තෙම මෙතන දීලා තියෙනවා. ඒකත් එහෙමයි මේ ලයිට් එකකුත් දීලා තියෙනවා නේද මෙතන. මෙතන ලයිට් එකක් දීලා තියෙනවා. ඒක හොඳ රෑඩ් එකක් මේ. ඇතර මේ ඉලෙක්ට්‍රික් අවුට්පුට් එකත් මාරම වැදගත් වෙනවා අපිට කැම්පින් වගේ මොකක් හරි ට්‍රිප් එකක් යනකොට ඒ වගේ දෙයකට මාරම. එතනසම් මේක ගත්තොත් මේ නොබ් එක උන් ඇතුළට ප්‍රෙස් කරලා අපිට මේක ගලව ගන්න පුළුවන්. එහෙමයි ඊට ඊට පස්සේ තව පොඩ්ඩක් වැඩි වෙනවා ඊටනේ. පොඩ්ඩක් මේකසම් ගොඩක් වැඩි කරගන්නවා. ඒකෝ. මේ ෆ්‍රිජ් එකක් උනත් දාන්න යන්න පුළුවන් ඉඩක් තියෙනවා නේ. ෆ්‍රිජ් එකක් නෙවෙයි මේක ඇඳක් උනත් දාන්න යන්න පුළුවන්. ඇඳක් මෙතන මෙට්‍රස් එක දාලා කැම්පින් වලට යූස් කරන සුපිරියම්. මේක කැම්පින් ගිහලා මෙතන මෙට්‍රස් එකක් දාලා එහෙම යූස් කරන්න පුළුවන් නේ. ඔව්. මේ රූෆ් රේලින් එක උඩින් අතන හොඳ weight එකක් මේකට තියන්න පුළුවන්. මේක ඔබ්ජෙක්ට් එකේ මෙතන ස්ලයිඩ් එකක් විදිහට මේක නේද? මේකෙන් ඇතුළේ මල්ල වාහනේ හොල්ලන්න පුළුවන්. ඒ විදිහට තමයි මේකේ ඔය විදිහට බලාගෙන යන්නේ. මේක එන්ජින් එකකට කතා මම කලින් කිව්වා වගේ මේකේ 2.5 ලීටර් එන්ජින් එකක් ඉන්නේ. 2.5 ලීටර් එන්ජින් එකක්නේ. 2.5 ලීටර් 4 සිලින්ඩර් එන්ජින් එකක්. 4 සිලින්ඩර් ඉන්ලයින් එකක්. නෝ මේකේ මේ එන්ජින් එකේ විස්තර ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕක. ඔව් මිතුල. ඔයා දැන් කලින් කිව්වා වගේ මේකට ඇවිල්ලා තියෙන්නේ 2.5 cc එන්ජින් එකක් තමයි. ඒත් එක්ක මේක ඇවිල්ලා 4 සිලින්ඩර් ඉන්ලයින් එන්ජින් එකක්. මේක ඇවිල්ලා තියෙන තවත් ස්පෙෂල් එකක් තමයි VVTi කියන ටෙක්නොලොජි එක මේක යූස් වෙලා තියෙනවා. ඒතර මේක Euro 6 එන්ජින් එකක් නේ. මේක ඇවිල්ලා Euro 6 එකක් අනිවාර්යෙන්ම. මේකේ ට්‍රාන්ස්මිෂන් එක ඇවිල්ලා තියෙනවා ECVT විදිහට. මේක ඇවිල්ලා තියෙනවා අපේ බැටරි ටයිප් එක ලිතියම් අයන් බැටරි ටයිප් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ හයිබ්‍රිඩ් බැටරි විදිහට. ඒ වගේම තමයි අර ඔය කලින් කතා කරේ E4 කියලා කතා කරානේ. E4 කියන විදිහටත් මෙන්න මේකේ ඉස්සරහ මෝඩ් එකකුයි පිටිපස්ස මෝඩ් එකකුයි දෙකක් එනවා. අපේ ෆ්‍රන්ට් මෝඩ් එක 100 කිලෝවොට් එකක් එන්නේ. පිටිපස්සේ මෝඩ් එක 40 කිලෝවොට් එකක් තමයි. එහෙනම් අපි පොඩ්ඩක් මේකේ වටයක් දාලා බලමුනේ. යා. මේකෙන් අපි ඩ්‍රයිව් මෝඩ් එක චේන්ජ් කරලා බලමු. එක එකට දාන්න. එක එකටද? ඒකට දැක්කම මොකක්ද ඔය කියන්නේ? අනකොට ඇත්තටම ආශාන් මේ RPM එක හැමතිස්සෙම පල්ලෙහාම level එක තියෙන්නේ. මම මේක ටිකක් ඇක්සලරේටර් එක කොච්චර දුන්නත් vehicle එකේ RPM ඒ කියන්නේ response එක අඩුයි නේ. response එක මාරම අඩුයි vehicle එක. දැන් මම ටිකක් පෑගුවත් vehicle එකට ඕන විදිහට තමයි vehicle එකේ speed එක වැඩි වෙන්නේ. අර මොකක් හරි වෙනසක් තේරුණා. දැම්ම ස්පෝර්ට් එක. පොඩි pickup එකක් තියෙනවා. පොඩක් පොඩ්ඩක් නෙවෙයි ලොකු පොඩ්ඩක් නෙවෙයි මොකක් හරි එකක් ගියා වගේ. ඇත්තටම ඒකේ දැන් eco mode එකේ මම දෙන ඇක්සලරේටර් එකට දෙන ඒ මේක මම මේකට දුන්නා. ඒක කැමරාවෙන් කැප්චර් වෙන්නේ නැහැ. හැබැයි ඒක පොඩ්ඩක් මේක ඇත්තටම bonnet එක ඉස්සිලා vehicle එකේ ඉන්නේ. ඒකට අපි අරවල ගමු බලන්න. ඒක ආයෙත් අපි පොඩ්ඩක් try කරලා බලමු. හොඳයි වගේ. අපි දාමු trail mode එක. trail mode එක දැම්මම මොකුත් වෙනසක් නැහැ නේ. ඒක off road යන්න ඕනේ පොඩ්ඩක්. ඇත්තටම trail mode එකේ තියෙන ෂන් බොරළු පාරක වගේ vehicle එක අපි drive කරන් යනකොටනේ තමයි check වෙන්නේ නේ. හරියට මේකේ සාමාන්‍යයෙන් check කරන්න අමාරුයි. check කරන්න. ඒතර හිම මොඩ් එකක් තියෙන හිම මොඩ් එක දාමු. ඉස්සලා ඉදන්නේ නැහැ. ඉස්සලා යන්නේ නැති ඒ. ඒතරම ලංකාවට ඒක ස්පෝර්ට් මොඩ් එක දාලා පොඩ්ඩක් යන්න. ස්මූත් මොඩ් එක දෙන්න නිසා ඇත්තටම මට vehicle එකේ control එක නැහැ වගේ නිකන්. එහෙනම් vehicle එකේ මාර එහෙනම් අපි ස්පෝර්ට් මොඩ් එක දාලා
මෙයාලටත් බයි කියලා බයි කියලා ඕමම යන්න කොහොම යන්නේ එහෙනම් ස්පෝර්ට් මොන්ට් එක දාලා අපි දෙන්න ගියා So I gave it up. I live my day, I took you off the last. I live my day, I took you off the past. You